හැමෝටම ආයිබෝවන්. අපි මේ ළඟදී ගියා වස්ගමුවේ. ඉතින් වස්ගමුව ජාතික වන උද්‍යානයට. ඉතින් අපි ගෙදරින් පිටත් වුණේ ටිකක් සවස්. ඉතින් අපි ගියේ දඹුල්ල හරහා දඹුල්ල මයංගනය බකමුණ මාර්ගයේ ගිහිල්ලා අපි කළුගඟ කිට්ටුව තියෙන මේ ලකීගල රිසෝට් එකට තමයි ගියේ. අපි යනකොට වෙලාව රෑ 7ත් පහුවෙලා. ඉතින් අපි ගිහිල්ලා මේකෙන් රූම් එකක් රිසර්ව් කරගත්තා. කලින් කෝල් එකක් දීලා තිබුණා. ඉතින් ඇවරේජ් ප්‍රයිස් එකකට මේකේ රූම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ හරීම රසට කෑම තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ ඉන්න ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒගොල්ලෝ අපිව සාදරයෙන් පිළිගත්තා. ඊට පස්සේ අපි අපේ රූම් එකට ඇවිල්ලා තමයි ඉතින් මේ විදිහට මම ස්ටික් එකෙන් වීඩියෝ එක ගත්තේ. මොකද ඩ්‍රයිව් කරද්දී වීඩියෝ කරන්න අමාරුයි. පොඩි තුන් දෙනෙක් ඉන්න නිසා. ඉතින් මේ තමයි අපි රෙස්ටෝරන්ට් එකේ යාළගේ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා රාත්‍රී කාලේ කෑම අපේ ඩිනර් එක ගත්තේ. ඉතින් එතනදී අපිට ඒගොල්ලෝ ඉතින් තාම රසවත් කෑම ඉතින් රැට කන්න අපිට සපයලා දුන්නා. ඉතින් අපි හැමෝම බොහොම සතුටින් කෑම කාලා විනෝදයෙන් හිටියා. ඉතින් අපිට පොඩි වෙලාවක් ඉන්න වුණා එතන. මොකද මේ වැස්ස දවසක් නිසා. ඉතින් ඒගොල්ලෝ කෑම රෙඩි කරලා දෙනකම්. ඉතින් ඒ අතරේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ ඉන්නේ අපේ පොඩි අය. ඉතින් මේගොල්ලෝ හරි කැමති වන උද්‍යානයක් බලන්න යන්න. ඒකයි ඉතින් අපි මේ ගමන ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ මේ ඉන්නේ අපේ පොඩි පුතා. ඒ වගේම මේ ඉන්නේ අපේ ලොකු දුව සෙනොලි. ඉතින් මේ ඉන්නේ මගේ වයිෆ්. ඉතින් මේ කට්ටිය තමයි මේ සංචාරකයෝ. ඉතින් මේ රට පුරා යන සංචාරේ එක ගමනාන්තයක් තමයි මේ අපේ වස්ගමුව ට්‍රිප් එක. ඉතින් වස්ගමුව විතරක් නෙමෙයි අපි එදා යන්න බලාගෙන ඒ කියන්නේ කලින් දවසේ ඇවිල්ලා නතර වුණේ. ඊළඟ දවසේ අපි නකල්ස් යන්නත් එක තමයි ආවේ. ඉතින් මේ වගේ පොඩි වෙලාවක් ඉන්න වුණා අපිට ඩිනර් එක එනකම්. ඉතින් ඒ අතරේ තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. මේ තමයි අපිට හම්බෙච්ච සුප් එක. ඉතින් ඉස්සෙල්ලාම අපි සුප් එකක් ඕඩර් කරගත්තා. ඉතින් හරිම රසවත්. ඉතින් ඒගොල්ලෝ අපිට සී ෆුඩ්ස් සුප් එකක් දුන්නා. ඉතින් අපි ඒක try කරන අතරේ ඒගොල්ලෝ අපේ ඩිනර් එක ලෑස්ති කරලා ගෙනාවා. ඉතින් අපි ඕඩර් කරපු ඩිනර් එක ග්‍රිල් ෆිෂ් ඕඩර් කරා. ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරා. ඉතින් ඒවා තමයි අපි රැට ගත්තේ. ඉතින් ඒ වගේම අපි තව රූම් එකට අරන් යන්න ඕඩර් එකක් දැම්මා. මේ ඩෙවල් එකක් චිකන් ඩෙවල් එකක්. ඉතින් මොකද මේගොල්ලෝ ආස නිසා ඉතින් ප්‍රමාණයට තිබුණා කෑම. මදි පාඩුවක් නැහැ. ඒගොල්ලෝ අපිට හොඳට සර්ව් කරා. ඉතින් අපි මේ විදියට රෑ කෑම ගත්තා. මේ අපේ ලොකු පුතා. ඉතින් එයා හරි ආසයි මේ අලුත් කෑම වර්ග කන්න. ඒ අතරේ අපි බොහොම සතුටින් හිටියා. ඉතින් හැමෝම වගේ එදා රාත්‍රියේ ඉතින් මේ ඩිනර් එක අරගෙන ස්ටාෆ් එකේ අයත් එක්ක හොඳට කතා බහ කරලා ඒගොල්ලෝ අපේ පොඩි බබාලට විහිළුතාලු කරා. ඉතින් ඒ වගේම හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් දෙනවා. එතන ඉන්න ස්ටාෆ් එකේ වැඩි හරියක් ඉන්නේ කාන්තාවෝ. ඉතින් ඒගොල්ලෝ ලොකු සර්විස් එකක් දෙනවා එන අයට. ඉතින් පුළුවන් අය අනිවාර්යෙන්ම රිසෝට් එකට යන්න. ලකීගල් රිසෝට්ස් ඒක තියෙන්නේ ඇලහැර පහු කරලා යනකොට දකුණු අත පැත්තේ කළුගඟට කිලෝමීටර කිහිපයක් මෙහින් තියෙන්නේ. ඉතින් මෙතන තමයි තැන. අපි රාත්‍රියේ කෑම ගත්තා. ඉතින් අතර ලයිට් පිස්තානේ. ඉතින් ඊට පස්සේ අපි මේ රාට ගත්ත ආහාර හොටලක් පංගොඩ කරා. ඉතින් මොකද අපි
වැස්ස දවසක් නිසා අපි පැය 3-4ක ට්‍රැවලින් ඊට පස්සේ තමයි අපිට කෑම ලැබුණේ. ඒකින්ද අපි ගොඩක් ජාති ඕඩර් කරා. ඉතින් අපි ඊට පස්සේ ගෙනාවා මේ නූඩල්ස් එකකුයි චිකන් ඩෙවල් එකක්. ඉතින් ඒකට බෑ කිව්වේ නෑ අපේ මේ ලොකු පුතා. ඉතින් එයාත් ඒකට සම්මත වුණා. මේ තමයි රූම් එක. මේ වස්කඩු යන්න අපි පොඩ්ඩක් සින්දුවක් එහෙම කියලා වස්කඩු නැෂනල් පාර්ක් අපි අරන් ආවා පොඩි ජාතික වනෝද්‍යානය බලන්න යන්න. සවුන්ඩ් එකක්. ඒකත් ප්ලේ කරලා අපි බොහොම සතුටු වුණා. මේ අපේ චූටි දුව මේ ට්‍රිප් එකේ ප්‍රධාන ආරාධිත අමුත්‍ය මේ තමයි යාගේ අක්කා. අක්කා ටිකක් කම්මැලි පාටයි. ඉතින් මේ අක්කත් යන්න රෙඩි වෙනවා මම. ඊට පස්සේ මේ ඉන්නේ අපේ ලොකු අයියා ගෙදර. දැන් මේ ලොකු අයියාත් මේ ට්‍රිප් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ ට්‍රැවලින් යන මේ ටීම් එක තමයි මේ ඉන්නේ. එයාගොල්ලෝ ආපහු වොෂ්රූම් ගිහිල්ලා ඉන්නේ. ඉතින් මේගොල්ලෝ මේ කොහොම සතුටින් මේ චාරිකාවේ අද අපි ලකේගල රිසෝට් එකේ තමයි ඉන්නේ. ඉතින් මේ හොඳ සර්විස් එකක් දෙනවා. ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. හරිම සතුටුයි මේ කණ්ඩායමත් එක්ක ඉන්නේ. ඒක කියන්නේ ඉතින් අපි බලමු මේ ඔයගොල්ලන්ට ලකේගල රිසෝට් එකේ මේ එළියේ මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මේ වෙලාවේ වහිනවා පොඩි වැස්සක් යනවා. ඉතින් එන්න හැමෝම මෙතන යන්න පුළුවන් සේර ඇල්ල හැර ඒ වගේම කළුගඟ රීවෙස්ටර්න් යන්න පුළුවන් මේ බබාලට. ඉතින් හරිම ළමයි ටිකක් තමයි ඉන්නේ. මේ අපේ ළමයි ලකේගල කොටේජ් ලකේගල රිසෝට් පූල් එකක් තියෙනවා. ඒගොල්ලොන්ගේ මෙන්න මේ විදිහට තමයි ෆැසිලිටිස් තියෙන්නේ. ඉතින් මේක අද අපි යන්නේ වස්ගමු ජාතික වන උද්‍යානය බලන්න නැෂනල් පාර්ක් එක බලන්න යන්නේ. ඉතින් සුසන පරිසරයක් තමයි දකින්න ලැබෙන්නේ. මේ තමයි රිසෝට් එක. ලකේගල රිසෝට්. දැන් අපි උදේට කෑම ගන්න යන්නේ. අද අපේ ලොකු අයියා මේ චෝටි තාත්තා අපේ ලොකු අක්කා මේ අපේ ලොකු අක්කා කෑමට ලෑස්ති වෙන ගමන් මේ ඉන්නේ අපේ ලොකු අයියා මේ ඉන්නේ අපේ චෝටි තාත්තා මේ ඉන්නේ අපේ ලොකු අක්කා. මේගොල්ලෝ තමයි මේ ලකේගල රිසෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ට්‍රිප් එක ආපු කණ්ඩායම ලකේගල රිසෝට් එකේ පූල් එකටයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මම වටන්න බෑ පුත් එකට ඇවිල්ලා ගියා. මේ පැත්ත ගැඹුරු නෑ මං හිතන්නේ. මෙහාට ගැඹුරු. ඔව්. සුද්දා. හරි ඒක තමයි තාත්තා ගෑවේ. ක්‍රිස්මස් කණ්ඩායම. වඩන මොනවා නේද? කොල කොයි. ඔය කෙසේ. ටිකට් එකක් දාගත්තා. දැන් අපි යන්නයි යන්නේ. අයියා මෙතන. මේ තමයි වස්ගමුව ජාතික උද්‍යානයේ. වස්ගමුව ජාතික උද්‍යානයේ සඳහා ඇතුළත් මේ ගාස්තු. එල්ස් චයිල්ඩ්. හරි මං එන්න. මේ තමයි වස්ගමුව ජාතික වන උද්‍යානයේ නරඹන්න යන
හරි හරි ගිහිල්ලා වැඩේ කරන් එන්න. හොඳයි හොඳයි. මේ බොනවනේ. අපි දැන් වස්කම සෆාරි එක යන්නයි යන්නේ. මේ මාමගේ වාහනේ මාමගේ නම මොකද්ද? රම්බන්න. රම්බන්න මාමත් එක්ක තමයි යන්නේ. ඉතින් අපි මේ දෙවියන්ගේ පිටෙන් ඉතින් රොන්ඩලි මහසෑගේ ආශිර්වාදයෙන් සීමා බෝධි ආශිර්වාදයෙන් අපි මේ ගමන පිටත් වෙන්න දැන් මාමත් එක්ක යන්නේ මේ බබාලා තුන් දෙනාත් එක්ක. ඔව් දැන් මේගොල්ලෝ තමයි මේ යන්නේ චූටිත් ඉන්නවා මේ වාඩි වෙලා. නගලා ඉන්නේ. දැන් අපි සෆාරි පොඩයි නෑ. මාරේ ලොක් කරා. ලොක් කරාද වාහනේ? ඔව් ලොක් කරා. අපිට මෙතන එන්න. අපිට බෑ ඉන්න ලොකු කවුරුත් නෑ. වදින ඉස්සරහටම දාලා. අපිට ලොකු කවුරුත් නෑ. නෑ ඔය මෙතෙන් එන්න. මෙතෙන් එන්න ඕනේ. මෙතෙන් එන්න. දෙන්නම් මෙතෙන් එන්න පුතේ. මෙතෙන් එන්න. තෙනුලි එන්න පුතේ. තෙනුලි එන්න. මේ වස්ගමුව ජාතික වන උද්‍යානේ. ඉතින් මේ කට්ටිය තමයි මේ ගමනට ආවේ මේ ඉන්නවා. චොකලට් ටිකක් ගන්නවා අපි මේ කන්න යන්නේ. ඕ තාම නෑ චොකලට් ටික අරගෙන. දැන් අපි චොකලට් එක ගවරේ අයින් කරලා කන්නයි හදන්නේ. දැන් අපි ජාතික වන උද්‍යානයේ ඇතුළට අපි කිලෝමීටරයක් විතර ඇවිල්ලා තියෙනවා. දැන් අපි යන්නේ ආලෝක අපිට මේ ආලෝක පොළොන්නරුව පැත්තට ගිහිල්ලා කියලා තමයි ආරංචි. ඉතින් මේ වස්ගමුව ජාතික වන උද්‍යානය දිස්ත්‍රික් දෙකක් නේ මාතලේ සහ අම්මලා දෙන්න අපිට නැද්ද? දැන් මේ චොකලට් එකක් කන ගමන් ඉන්නේ. මේ තමයි මට දෙන්න කාලා පැටි ඔය දින් නැති. දව කාලා කොන් මට තාත්තා කනෝ. බලන්නකො කූල් එක. මට ගන්නවානේ. අපරාධ චොකලට්. ලොකුද? මෙහෙට දෙන්නකො. Ada? Galak kah? Kamu dua? Video? Mimin nek. Hah? Jalan kalau di luar sana. අපි පස් දෙනාට ටිකට් එක 1050යි අතුලේ. ඒ ලංකාවේ කට්ටියට. මුලින් ආට ඇඩ්වස් ඩොලර් 10යි. මෙන්න ඉන්නවා. ජාතික පක්ෂය වාලි කුකුලා. දෙවනි සතාවන්නේ අපේ රටේ ඉඳලත් අපි මේව බලලා නැත්තම් නේද පුතේ? ලංකාවේ අය අනිවාර්යෙන් බලන්න. Kita coba ke ala dena. ආතික වන උද්‍යානයේ මේ හරිය තියෙන්නේ බෑවක්. මේ ඕලුවට බලන්න පුළුවන් මේ තියෙන්නේ බෑවක්. දැන් ඔය ජාතික වන උද්‍යානය. අන්න ඉන්න කවුද කුරුල්ලා? ඒකේදී කුරුල්ලා කියලා. ඒ හරිය තිබු ගස්වල නෝ. ඒකයි.
මිනිස්සු නේද? ඒවල හේන් කොටලද? යන්න බෑ. එල්පටිය බලන්න යන ඉන්න නගලන්න දින්න. බලන්නකො ලංකාව ඇතුලේ ඉඳලා අපේ රට බලන්න ඕනේ නේද? අව තියෙනවා යාල. විල්පත්තුව ලංකාව විශාල වනාන්තර. අය මොනවද නෝ? කුමන කුරුළු අපේ භූමියේ තියෙනවා. කුමන කියලා. ඔව්. ලංකාව ප්‍රධාන වනාන්තර මොනවද? යාල. සිංහරාජය තියෙනවා පුතා. සිංහරාජ ෆොරස්ට්. දැන් අපි මාමත් එක්ක යන්නේ. මොකක්ද මාමගේ නම කිව්වේ? රම්බන්න මාමත් එක්ක අපි දැන් යන්නේ. මොකටද ඉන්නවද බලන්න මොකට? මේ තමයි අපේ කමල් ඩ්‍රයිවර් සෙට් වෙච්ච කණ්ඩාය. මේ ඉන්නේ ලොකු අයියා. මේ ඉන්නේ ලොකු අපි සතෙක් මේ ගහන්න නගලා. ලොකු. ජාතික සත්තු කියන්නේ. සත්තු.
මේ එළියට කොට එලි කරලා තියෙන ඇයි දන්නවද? ඔබේ වාහනේට යන්න බෑ. පාරේ නයිඩ ආරක්ෂාව තියෙන්න බෑ. අපි ළඟ ළඟ මේකේ අරගොල්ලෝ මේ කැම්පින් ආවනේ චුට්ටිය නේ. ඔස්කෝ මේ මොකද කිව්වේ? අර ඉන්නේ අලි. ලංකාවේ තියෙන සුන්දරම වන උද්‍යානයක්. It's a very beautiful destinations to Sri Lankan. We can visit this place. More than 4,000 elephants in this national park, Waskamua. මේ ඒරියා එක මේ සුද්ධ කරලා තියෙනවා. හරිද? පාඩ පේනවද? යන පාර දෙපැත්ත සුද්ධ කරලා තියෙන්නේ බලන්න. ඒ ඉඳ ආරක්ෂක. කොහොමද ඉන්නවද? ඕන් තව අලි ගඟක් තියෙනවා. මේ ළඟ ඉන්නවා බං. හොඳට නෑ අලි ගඟ. ඕන්න පුතේ අලි ගඟ කියන්නේ ඕන බලා ගන්න. ඒ ඔය ගඟක් එන්නේ ඒක තමයි අලි ගඟ. අලියෙක් පා ගන්න පුළුවන් වුණා ඒක දෙනවා. මේ බලන්න මේ ලස්සන සුද්ධ කරලා තියෙන අලි බලන්න. අතන මේ ඉන්නට පේනවනේ. මේ කැලේ ගිනි තියලා තියෙනවා පේනවනේ. මේ ඉන්න අලින්ට අපි මේ ගමන අතරේ චොකලට් එකක් කව ගන්න අයියන්. ඉතින් මේ ලොකුවක් වගේ අතේ තමයි චොකලට් තියෙන්නේ. මේ පොඩි නංගි තමයි චොකලට් කන්න ආස. දැන් වස්කමුව ජාතික වන උද්‍යානය ඇතුලේ තමයි අපි ඉන්නේ. දැන් අපි අලිපෙන්ජෝ ළඟටයි යන්නේ. නේ මොමඩ යපල්ලා තුක්ක. ගුඩක් දෙන්නකෝ. අපි දැන්
බලමු. අපි දැන් වන උද්‍යානය ඇතුලේ කිලෝමීටර් 10ක් වගේ ඇවිල්ලා තියෙන්නේ. අප්පච්චි. වස්ගමුව ජාතික වන උද්‍යාන. හරිම පාරිසරික සුන්දර වන ලැබක් තමයි දකින්න ලැබෙන්නේ. ඔන්න හාව ඉන්නවා. ආපෙටියෝ. ආපෙටියෝ කොයිද ඉන්නේ? මේ චූටි නම් ඊට බලන්න ඉන්නකෝ. මූණේ වදී හතු. ඒක තමයි අස්තික පරිසම් කරගන්න ලොකුද? එක්ක කන්නඩ දාන්න ගන්න. කන්නාඩි දෙකට. මම කන්නඩ දෙන්නද? ආ පාපා. නගරේ කන්නාඩි. අන්න මොනරු වස්ගමුව ජාතික උද්‍යානය මොනවද? අන්න සෆාරි වාහනය කරගෙන සුදු ඉන්නේ ඉස්සරහ. යුදගනා පිටිය. ඔව්. එළාර රජුගේ දුටුගැමුණුවේ යුද්ධ කරන සැලසුම් කරලා තියෙන්නේ මේකේ. මේ පිටියනේ? ඔව්. දුටුගැමුණු රජුගේ මේකේ තමයි මේ කඳවුරු ගහලා තියෙන්නේ. මේකේ ගහක්වත් පළ වෙන්නේ නැහැ. මේ ওই ගල් තියෙන්නේ මේ උල්ට්‍රාපාත වැටිච්ච කියලා තමයි කියන්නේ. ගාලා බලමුනේ. කහින්ද දෙන්නේ දෙන්නද? නැහැ. යුදගනා පිටිය. අද අලි ටිකක් අඩුයි නෝ. අඩුයි නේද? අපි මේ ළඟ ළඟට ගිහින් යමු. ඔව් කකලට දැන්. අර සුදු වෙන කොහටද අර? ඒ අපි දැන් එහෙ ගිහින් එනින් ගමන් ওই පැත්තට. යුදගනා පිටිය. මේ පාපාට මේලු යුදගනා කියන්නේ මේ හරිය ගස් නෑ නේද? බලන්න. එලාරයි දුටුගැමුණු. මේ පිටිය හදලා තියෙන යුද්ධ කරන්න. බලන්න යුද්ධය සෑස්ති කරපු තැන නේද නෝනා? යුදගනා පිටිය. මෝ ඉන්නවා මාමා මෝ ඉන්නවා. අර එයා පැත්තේ ඉන්න මෝ අර අපට කියන්නේ. නේ ඔර මෝ කොට ඉන්න ඔර ආන්දුන මෝ. ඔර වාහනේ දුන. ලස්සන ගඟක් තියෙනවා මෙන්න ගඟ. බෝට්ටුවක් තියෙනවා කවුරුවත් නැහැ නේ. ආයි බෝට්ටුව ගෙනල්ලා දාලා තියෙන මේ වයින් කරන්න වෙන්නේ. බලන්නකො කුරුල්ල මේ ඉන්නේ ලංකාවේ ලස්සනම කුරුල්ල. මේ බලන්නකො කුරුල්ල ගොඩාක් ඉන්නවා. යුදගනා පිටිය. යම්මම යා. ඉතින් තවත් ඉස්සරහට යනවා රම්මන්නේ මාමත් එක්ක. ඉතින් මේ රම්මන්නේ මාමා අපිව පරිස්සම් කරගෙන මේ වස්ගමුව කැලේ ඇතුලේ අපිට මේ ඔක්කොම පෙන්නගෙන අපිට වීරගස් දික් යන්න. නීක්. ඒ වගේම කළුගස් වගේ ඒවා දකින්න පුළුවන්. මේ තියෙන්නේ විශාල තුඹසක්. නාගරාජය ඇතුලේ තමයි මේ සෆාරි එක යන්නේ අපි. අන්න අපි ආව දැන් එයාලගේ වනජීවියේ ආරක්ෂිත තොටුපළකට. මේ
තමයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය. හැබැයි වසා දමා ඇත. ඕනේ. මේකේ හෝටලේ වගේ තිබිලා නැද්ද? අයිනේ වලි කුකුලේ කන්න වලි කුකුලා යනවා. අයියා. Central Province. Hari. Baik. Suto kali magana langka dua salam pala. Hari suto. Anna අපි ආපු මේ මෙතන ඉන්නේ ගියා ආපහු. මං කැලේ යවන්නේ මං බස් එක. ඔව්. මෝරංචුවක් ඉන්නේ. චුටි මෝ බලන්න මේ මෙහෙම බලන්න. මේ ඉන්නේ වස්කම මේ මෝරංචුවක්. ළඟට ගියා මොකද? යාර පේන්නේ මෙයා ගන්න. මෙයා උස්සලා ගන්න පුතේ. ආ ඉන්නේ. මෝ බලන්න ගන්න ඕන නංගියෝ. උස්සලා ගන්න යාර පේන්නේ. දැක්කද? පේනවා. මෙයා මෙතන. මෙයා ගන්න. මේ තමයි දුටුගැමුණු රජතුමා එළාර එක්ක යුද්ධ කරපු යුද්ධ ගණාව. මේ තාරකා ගල් කියලා තමයි මේ ගල් වලට කියන්නේ. අහලා තිබ්බට කට්ටිය දැකලා නැහනේ. ඔන්න බලා ගන්නකො තාරකා ගල්. මේ තියෙන්නේ තාරකා ගල්. මේ තමයි යුද්ධ ගණාව. දුටුගැමුණු රජතුමා එළාරත් එක්ක යුද්ධ කරේ මෙන්න යුද්ධ ගණාව. දුටුගැමුණු රජතුමා කඩුවේ කොහෙද? අවකන විජිතපුරේ තමයි කඩුව මුවාත් කරලා තියෙන්නේ. අර මෝරංචුවක් ඉන්නේ මේ යුද ගණාවේ. මේව ගල් වලට කියන්නේ තාරකා ගල් කියලා. අන්න මෝරංචුවක් දුවනවා. අන්න බලන්න මෝරංචුවක්. වස්කමේ යුද ගණාවේ ඉන්න ළඟට බලන්න. යා. අර මාරුනේ. උඩට ඉන්නේ. කාරේ ඉන්නේ මොකක්ද? අපේ මේ කණ්ඩායම තමයි මේ වස්ගමුවේ ජාතික වන උද්‍යානය බලන්න ආවේ. මේ බබාට වයස අවුරුදු 3යි. අර බබාට වයස අවුරුදු 8යි. මේ බබාට 5යි. මේගොල්ලෝ ආසාවෙන් තමයි මේ ගමන. මේකේ වද නැහැ නේද? අත මේ අයියලට දාන් ඉන්නේ. අත දාන්න තියනද ඒ පොල්ලේ අත දාන්න කියලා නෑ. මොටේ මේක ලොකු raja kali mana dia lagi? Mana dia ada mana dia? Mulai ini dokumen ni apa ni tu na? Ada $1 gini mana ni mana? Nih, aku save kan.
මේ වෙලාවේ තුන් කාකාට ඉතින් මේ විදිහට වස්කමුව ජාතික වන උද්‍යානය ඇතුළේ ඇවිදිද්දී අපිට මොනරු හාවු ඉතින් මූ රසවල්ලූරු ඒ වගේම කුරුළු වර්ග විශේෂ කුරුළු වර්ග සමහර ඒවා අපි දන්නෙත් නෑ නම් ඉතින් අලි දකින්න පුළුවන්. අලි නම් 3 දෙනෙක් වගේ තමයි දකින්න ලැබුණේ. දෙන්නේ 3 දෙනෙක් වගේ. ඉතින් මේ අපි මේ ගියපු සීසන් එක පොඩ්ඩක් මේ දෙසැම්බර් නොවැම්බර් වගේ සීසන් එක නිසා ජනවාරි ඉතින් මේකේ නෑ සත්තු අඩුයි මේ කාලෙට. ඉතින් ඒ හින්දා මේ නැරඹුම් ඉතින් සත්තු ගොඩක් අඩු කාලයක්. ඉතින් මේ ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යයෙන්ම යනකොට පොඩ්ඩක් පායන කාලයට වගේ යන්න මේ ඕනෑම ලංකාවේ තියෙන ඕනෑම ජාතික වන උද්‍යානයක් බලන්න යනවා නම් සෆාරි එකක් ගන්නවා නම් ඉතින් යනවා නම් යන්න නියම කාලේ තමයි පායන කාලේ. මොකද පායන කාලේ උදේට සහ හවසට ගොඩක් වෙලාවට හවසට සත්තු එනවා කියලා තමයි මේ සෆාරි එකේ අපි ගිය මේ වාහනේ අංකල් අපිට කිව්වේ. ඉතින් එයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් දුන්නා. ඉතින් බහින්න එහෙම දෙන්නේ නැහැ. මේ ඇතුලේ ඇවිදිනකොට බහින්න දෙන්නෙම නැහැ. මොකද සතුන්ගෙන් හානියක් වෙන්න පුළුවන්. ශනික පහර දීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සෆාරි වෙහිකල් එකෙන් බහින්න එපා. ඉතින් ගොඩක් මේකේ පාර ඩැමේජ්. ඉතින් මඩ වගුරු අතරින් තමයි යන්නේ. වැව් කීපයක් තිබෙනවා මැද. ඒවල මේ වතුර తాවකාලිකව රඳවන්න හදපු පොඩි පොකුණු වගේ තියෙනවා. සත්තුන්ට පායන කාලේට වතුර එකතු වෙන්න. ඉතින් ජාතික වන උද්‍යානයේ ඉතින් හරිම සුන්දරයි. මොකද හොඳ උස්ම ටිකක් ගන්න පුළුවන්. අර මහන්සි ජීවිතයෙන් මිදිලා ඒකාකාරී ජීවිතයෙන් මිදිලා රාජකාරියෙන් මිදලා පොඩි කාලයක් යනවා නම් අනිවාර්යයෙන්ම සෙනසුරාදා ඉරිදා සෙනග වැඩි ගොඩක් ඒ වගේම මේ ෆොරින් විසිටර්ස්ලා එනවා. ඉතින් ඒ හින්දා මේගොල්ලොන්ගේ රේට්ස් වැඩි. සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට 7500 ඉඳන් 16000 දක්වා පැකේජස් තියෙනවා මේකේ ගන්න. ඉතින් ඔයාලට ෆුල් ඩේ යනවා නම් අනිවාර්යයෙන්ම උදේම යන්න ඕනේ. ඒකට උදේ ලෙපර්ඩ්ස්ලා බලන්න පුළුවන්. උදේ සත්තු බලන්න යන අය කොටියෝ ඉන්න අය බලන්න අනිවාර්යයෙන්ම උදේ යන්න. උදේ 6 වෙනකොට එතන ඉන්න ඕනේ. 6ටත් කලින් යන්න පුළුවන් නම් වටිනවා. ඒක කලින් බුකින් එකක් දාගෙන යන්න. එතන කතා කරලා ඉතින් වාහනයක් සෆාරි රෙඩි කරගෙන යන්න. ඒ වගේම එක තමයි වැදගත්ම දේ. පායන කාලේ යන්න අනිවාර්යයෙන්ම පායන කාලේ සත්තු ගොඩක් එළියේ සැරිසරනවා. ඒකට බලන්න පුළුවන්. ආහාර හිග නිසා අන්ට හානියක් නොකර අපිට සතුටින් කාලය ගත කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆුල් ඩේ රවුට් එකක් යනවා නම් අනිවාර්යයෙන්ම උදේ ආයතුයි කියලා තමයි මම ආයි කියන්නේ. ඒක සාමාන්‍යයෙන් පැය 6කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. අපි මේක පැය 2කමාරක 3ක වගේ රවුට් එකක් ගියේ. මොකද පොඩි අයට මහන්සි බඩගිනි වෙනවා. අපි වතුර බොටල් එකකට අරන් ගියා. ඉතින් තව පොඩි ෂෝට් කැම ටිකක් අරන් ගියා. ඒ නිසා අපි පැය 2කමාරක 3ක වගේ රවුට් එකක් තමයි මේ ගියේ සෆාරි එකේ. ඉතින් සුන්දර දසුන් ගොඩක් බලන්න පුළුවන්. අනිවාර්යෙන් දරුවෙක් යන්න පරිස්සමෙන් යන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය ඉන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ලංකාවේ අය මේ ළමයි ඉන්න අය. මොකද මේ පොඩි බයක් තියෙනවා කියලා. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මේගොල්ලෝ සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. එහෙම පහර දීමක් ගැන ඒගොල්ලෝ කියන්නේත් නැහැ සත්තුන්ගෙන්. මොකද එහෙම ජීවිත හානියක් වෙලා නැහැ. ඉතින් සත්තු එනවා. ඉතින් මේගොල්ලෝ සෆාරි එකේ අයට හොඳ පළපුරුද්දක් තියෙන නිසා එයාට පුළුවන් අපේ ජීවිත බේරගන්න. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. අනිවාර්යෙන්ම යන්න. මේකේ ඕගොල්ලන්ට ඒ වගේ මැද තියෙනවා මේකේ යුදගනාව කියලා. ඒක එතන තියෙනවා 아무තු ගල් විශේෂයක්. තාරකා ගල් වගේ. ඉතින් එතන බලන්න පුළුවන් අපිට මේ එලා රජතුමයි දුටුගැමුණු රජතුමයි යුද්ධ කළ ප්‍රදේශය තමයි මේ යුදගනාව කියලා හඳුන්වනවායි කියන්නේ. ඉතින් ඔබ දන්නවා අනුරාධපුර ප්‍රදේශයේ තියෙනවා කඩුගාපු ස්ථානය. ඉතින් රජතුමා කඩුව මොහත් කර ස්ථානය. ඉතින් මේ ස්ථානයේ තමයි මේ අපි දැන් ඉන්නේ ස්ථානයේ යුදගනාව කියන කොටසට ලංව ඉන්නේ. ඉතින් හරිම විශේෂ ස්ථානයක්. ඉතින් ඒක බලන්නත් පුළුවන් මේ යන අයට
අනිවාර්යෙන්ම යුද ගණාව හරි සමහර අය බැහැලත් බැලුණා මම දැක්කා. මොකද ඒක පිටියක් වගේ තියෙන නිසා ඉතින් මේ යුද ගණාවට කිට්ටුවෙන් ඉන්නේ. ඉතින් පුළුවන් අය අනිවාර්යෙන්ම යන්න. ඔබට ලස්සන බලන්න පුළුවන් හොඳ කඳු view එකක් තියෙනවා. ඉතින් සුන්දර ලස්සනක්. සමහර අය ඩ්‍රින්ක්ස් ගැන නම් මම දන්නේ නැහැ. ෆුල් ඩේ සෆාරි එකක් යනවා නම් ඒක ඒ යන සෆාරි ඩ්‍රයිවර් එක කතා කරගන්න ඔයගොල්ලෝ ඩ්‍රින්ක්ස් මොනවා හරි අරන් යනවා නම් මම දන්නේ නැහැ ගැන. මොකද මම බනවදාරුව එක ගිය නිසා අපි ෆැමිලි සෆාරි එකක් ගිය නිසා මොකුත් ඒ ගැන ඇහුවේ නැහැ. ඉතින් මේක තමයි වැදගත්ම දේ මට කියන්න තියෙන. ඉතින් හැමෝම පුළුවන් වෙලාවක අනිවාර්යයෙන්ම ලංකාවේ ජාතික වන උද්‍යාන සියල්ල ආවරණය කරන්න අපේ මේ පළවෙනි ටුවර් එක ජාතික වන උද්‍යානයක් සඳහා. ඉතින් අපේ රටේ සුන්දරත්වය නරඹන්න අපි හැමෝම අනිවාර්යයෙන්ම ඉතින් බලන්න ඕනේ. ලැබෙන අවස්ථාවක ලැබෙන වෙලාවක යන්න. ඉතින් මාර්ග ගොඩක් තියෙනවා මේක ඇතුලේ ඇවිදින්න. සෆාරි අය ඩ්‍රයිවර්ස්ලා දන්නවා. ඉතින් ඒ ස්ථාන අපිව එක්කගෙන යන්න. ඉතින් ගොඩක් සත්තු බලන්න පුළුවන්. සත්තු නිදහසේ ඉන්නේ. අපි කෑකෝ ගහන්න නැතුව අපි නිදහසේ සත්තු බලලා ඉතින් අපිට නිදහසේ අපේ කාලය ගත කරලා එන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ ලස්සන ටුවර් එකේ මේ තියෙන වස්ගම ජාතික වන උද්‍යානයේ තියෙන වැදගත්කම. ඉතින් ජාතික වන උද්‍යානය පිළිබඳව ඔබට Google හරහා දැනගන්න පුළුවන් මොන වර්ෂයේද මේක ප්‍රකාශනපත් කරලා තියෙන්නේ. කොච්චර භූමි ප්‍රමාණයක් තියෙනවද? මේකේ දෙපැත්තක් තියෙනවා. එකක් පොළොන්නරුව පැත්තට වෙන්න තියෙනවා. ඒ පැත්තෙන් එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඉතින් අපි ඇතුළුනේ මේ අනිත් පැත්තෙන්. කළුගඟට ආසන්න පැත්තෙන් තමයි අපි ජාතික වන උද්‍යානයේට මාතලේ දිස්ත්‍රික්කයේ පැත්තෙන් අපි ඇතුළුනේ. ඉතින් ටිකට් එකක් අරන් තමයි ඇතුල් වෙන්න ඕනේ. ඒවා තමයි ඉතින් කියන්න තියෙන මූලික දේවල්.
අපි දැන් මේ වනේ පසු කරමින් ගමන් කරනවා. මේ ලස්සන වනාන්තරය වස්කඩුව ජාතික වන උද්‍යානය. ලංකාවේ කට්ටිය සමාරිය. අලි හිස්කබල් මියගිය අලින්ගේ කිඹුලාගේ හිස්කබල ලොකු කිඹුලෙක් මෙන්න ඉන්නවා දිවියෙක් මියගිය දිවියෙක් ඔය හැම නම් යුන් ගැත්තකම පුළුම් පුරුවනේ. කොළුම් පුරවලා තියෙන්නේ. මේක නම් හදපු එකේ. සංචාරය මධ්‍යස්ථානයේ කෞතුකාගාරයේ. අර පාරේ ගිහින් බලන්න කැලි ගැත්තම. ආවෝ මේ තමයි. ආයි වගේ මෙතන ගහලා මේ විශාල කුළුවරක් ඉඳලා තියෙනවා නේද? මෝන්ගේ බෝනුන්ගේ Kaluganga Reservoir in Laggala. This was opened in 2019 January. මේ අවුරුදු 70ක සාපේකයේ ගෑ ගහන මිනිස්සු මේව දන්නේ නැද්ද? මේ රටේ මිනිස්සුන්ට ගොවිතැන් කරන්න වියලි කලාපේ මිනිස්සුන්ට වතුර දෙන්න. මේක හදපු අක්කලා කී දහක් පෝෂණය කරනවාද? බලන්න. Kaluganga